ආයිබෝවන් ශ්‍රී ලංකාවේ විවාහ නඩුවක් ඇත්තරක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අද අපි මේ ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරමු. ඒකට අපි පදනම් කරගන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල මාර්ගෝපදේශයක්. බලමු මේ නීතිමය ක්‍රියාවලිය පියවරෙන් පියවර සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි මේ තොරතුරු සියල්ලම ගන්නේ නීති අත්පොත කියන මේ සුවිශේෂී ප්‍රකාශනයෙන්. මේකේ අරමුණ තමයි සංකීර්ණ නීතිමය කරුණු හැමෝටම තේරෙන සරල භාෂාවෙන් ඉදිරිපත් කරන එක. හොඳයි අද අපි කතා කරන දේවල් ටික තමයි මේ. මුලින්ම බලමු සිවිල් සහ අපරාධ නඩු කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ දිසාධිකරණය ගැන දික්කසාද නඩු අයිතිගන්නේ කොතනටද? නඩුවක ක්‍රියාවලිය සහ අවසාන වශයෙන් තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් අපි පටන් ගමු. මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම දෙයක් තමයි නීති පද්ධතියේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා කියන එක. අපේ මාතෘකාව එතන විවාහ ආරවුල් හරියටම අයිති වෙන්නේ මේ දෙකෙන් එක පැත්තකට විතරයි. ඔන්න බලන්න නීති අත්පොතේ මේක පැහැදිලිවම වෙන් කරලා තියෙනවා. අපරාධ නඩු කියන්නේ පොලිසිය රජය මැදිහත් වෙලා සමාජයට එරෙහි වරදකට දඬුවම් දෙන ඒවා. හැබැයි සිවිල් ආරවුල් කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතර එමෙ නැත්තම් පාර්ශ්ව දෙකක් අතර තියෙන දික්කසාද තේපල වගේ ප්‍රශ්න විසඳ ගන්න එක. ඉතින් විවාහ ආරවුල් කියන්නේ සිවිල් නඩු නම් ඊළඟට එන ප්‍රශ්න තමයි මේවා අහන්නේ කොහෙද? බලමු අපි ඒක කොහොමද වෙන්නේ කියලා. අන්න ඒකට උත්තරේ තමයි දිසා අධිකරණය. නීති අත්පොතට අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ආරවුලක් පටන් ගන්න තියෙන ප්‍රධානම තැන තමයි දිසා අධිකරණය. ඇත්තටම හරිම පුදුමයි. බලන්නකෝ දිසා අධිකරණේ නහන නඩු වර්ග කොච්චර තියෙනවද කියලා. ඉඩම්, බූදල්, මුදල්, කුලි. මේ ඔක්කොම අතරේ ඔන්න තියෙනවාද අපේ කතාවට අදාළම දේ දික්කසාධනයි. හොඳයි. දැන් අපි එනවා කතාවේ හරියටම වැදගත්ම කොටසකට. ඒ තමයි මේ දික්කසාද නඩු කියන එක නීතිමය රාමුව ඇතුලේ හරියටම තියෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න එක. නීතියත් පොතේ පළවෙනි පිටුවෙන් මේක හරිම පැහැදිලිව කියලා තිනවා. සිවිල් වැරවි කියන්නේ ඉඩම් මාරවුල්, මානව හිමිකම් නඩු වගේම දික්කසාද කියන ඒවත් අපරාධ නෙවෙයි කියලා. ඉතින් ඒකෙන් තහවුරු වෙනවා මේක දිසාධිකරණයෙන් අහන සිවිල් කාරණයක් කියලා. හරි දැන් අපි දන්නවා නඩුව මොකන්ද යන්න ඕන කොහෙද කියලා. දැන් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සිවිල් නඩුවක් ඇත්තරම පියවරෙන් පියවර දිගහැරෙන විදිහ. හැම දෙයක්ම පටන් ගන්නේ පැමිණිල්ල කියලා කියන මේ ලියවිල්ලෙන්. මේක තමයි නඩුවක ආරම්භය සනිටුහන් කරන නිල ලේඛනය. සරලවම කිව්වොත් නීතිමය ක්‍රියාදාමයේ පළවෙනි වෙඩිමුරය. මේ ක්‍රියාවලිය හරිම ක්‍රමානුකූලයි. නිකන් අවුල් ජාලාවක් නෙවෙයි. පැමිණිල්ල ගොනු කරාට පස්සේ සිතාසී යනවා. ඊට පස්සේ විත්තිකරු උත්තර දෙනවා. ඊළඟට දෙපාර්ශ්වයේම සාක්ෂි ඉදිරිපත් කරනවා. නඩු විභාගය යනවා. අන්තිමටම තීන්දුව දෙනවා. මේක හරියට පිළිවෙලකට යන ගමනක් වගේ. මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. අත්පොතේ කියන විදිහට දෙපාර්ශ්වයම තමන්ගේ සාක්ෂි ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ලයිස්තු නඩු විභාගය පටන් ගන්න අඩුමතරමේ දවස් 15කට කලින්මත් අධිකරණයට දෙන්න ඕන. නීතියේදී කාලය කියන එක කොච්චර තීරණාත්මකද කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ. හැම නඩුවක්ම ඕනම වෙලාවක දාන්න බෑ. ඒකට નિયમિત කාල සීමා, ඒ කියන්නේ කාලාවරෝධය කියලා දෙයක් තියෙනවා. බලන්නකෝ රියනතුරකට වසර 2යි, වංචනික ඔප්පුවකට වසර 3යි. ඒ වගේ. හොඳයි. හිතමුකෝ විනිසුරුවරයා තීන්දුව දුන්නා කියලා. එතනින් හැමදේම ඉවරද? නෑ. කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. තීන්දුවක් දුන්නට පස්සේ ඒක නිකන්ම කඩදාසියක් විතරක් වෙලා බෑ. උදාහරණයක් විදිහට මුදලක් ගෙවන්න හරි දේපලක් දෙන්න හරි නියෝග කළොත් ඒක අධිකරණය හරහා ක්‍රියාත්මක කරව ගන්න අවුරුදු 10ක කාලයක් තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් තීන්දුව ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අභියාචනා කරන එක. හැබැයි ඒකටත් හරිම තදබල කාල සීමා තියෙනවා. දවස් 14න් 6න් 42කින් කරන්න ඕන දේවල් තියෙනවා. මේකත් පියවරෙන් පියවර යන ගමනක්. ඉතින් අවසාන වශයෙන් මේ මාර්ගෝපදේශයෙන් පේන දෙයක් තමයි නීති පද්ධතිය සංකීර්ණ වුණාට ඒකේ පැහැදිලි ව්‍යුහයක්, පැහැදිලි මාර්ගයක් තියෙනවා කියන එක. ඒ ව්‍යුහය ගැන දැනුවත් වෙන එක තමයි පළවෙනි පියවර. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ මාර්ගයේ ගමන් කරන්න සූදානම්ද කියන එක.